මිත්‍රවරුනි, ඔබත් උතුම් නිර්වාණය සොයා යන ගමනක නිරත වන උතුම් පුද්ගලයෙක්ද? ඔබටත් කල්යාණ මිත්‍ර උදව් අවශ්‍ය ඇති. ඉතින් මිත්‍රවරුනි, මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරමින් යන ගමන ඇතුලේ බොහෝ අයට වරදින තැනක් තමයි මේ විහෙර විහාර පන්සල් වැඳීම සහ දානමාන දීම කියන දේවල්. බොහෝ අය වැඩි වෙලාවක් සහ වැඩි කාලයක් වෙන් කරන්නේ මේ විහෙර විහාර වැඳීමට ඒ ගමන් බිමන් සඳහා සහ දානමාන දීම වෙනුවෙන්. මම මේ දේවල් වැරදියයි කියා කිසිලෙසකින්වත් ඔබට කියන්නේ නැහැ. ඒවා යහපත් දේවල්. නමුත් මිත්‍රවරුනි, උතුම් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇතුලේ ගැඹුරින්ම තියෙන්නේ Tamanගේ සිත දමනය කිරීම ගැනයි. ඒ කියන්නේ මේකෙන් කියන්නේ ඔබගේ සිත දමනය කරගත යුතුයි කියන එක සියලු බුදුවරුන්ගේ අනුශාසනාව ඇතුළේ. එහෙමනම් මිත්‍රවරුනි, ඔබ සිත දමනය කිරීම කරන කාර්ය අතරතුර ඔබට පුළුවන් මේ දානමාන දීම, විහෙර විහාර වැඳීම, ඒ උතුම් සිද්ධාස්ථාන වලට ගොස් මේ සිත දමනය කිරීම තව තවත් ගැඹුරින් මෙනෙහි කරමින් ඒවැ භාවනා යෝගීව ඉන්නට පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් ඔබට කරන්නට පුළුවන්. ඔබගේ හැම අංගයක්ම පාසා සිත දමනය කිරීම වෙනුවෙන් මෙහෙයවමින් සහ සිහියෙන් ගත කරමින් මේ ජීවිතය ගෙවිය යුතුයි. එහෙම නැතුව මිත්‍රවරුනි, බොහෝ පිරිසක් නූතනයේ වර්තමානයේ විහෙර විහාරවලට ගමන් කරමින් ඒවායේ ගියා අනුන් අයටද පෙන්වන්නට උත්සාහ කරමින් විවිධ ඡායාරූප ගනිමින් සහ විනෝද වෙමින් ඒ ස්ථානවල ගත කරමින් ඒ ස්ථානවලින් යම්කිසි කුඩා හැඟීමක් තමන්ගේ සිත තුළ තමන් පින්කමක් කරා තමන් බෞද්ධයෙක් කියන හැඟීමක් හිත ඇතුලේ ගොඩනගමින් ජීවත් වෙනවා ඇරෙන්නට මේ ධර්ම මාර්ගය සිහියෙන් සහ වීරියෙන් උතුරු ගොඩනගන මිනිසුන්ගේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. ඔබත් අන්න මේ ඊටා ස්වල්ප ප්‍රමාණයට එකතු වන්නට නම් ඔබ ඔබේ සිත දමනය කිරීම සිහියෙන් යුතුව කළ යුතුයි. ඒ කියන්නේ මිත්‍රවරුනි, ඔබ තබන පියවරක් පාසා ඔබ සිතන සිතුවිල්ලක් පාසා සිහියෙන් යුතුව මුලින් ඔබ මේ නිවැරදි ආරෂ්ඨාංගික මාර්ගයට අනුකූල දෙයන්න විමසමින් ගමන් කළ යුතු වෙනවා. මෙහෙම කාලයක් ඔබ ගමන් කරන විට ඔබට දැනේවි ඔබගේ සිත දමනය වෙමින් ඔබගේ සිත ආරෂ්ඨාංගික මාර්ගයේ පැත්තට ගමන් කරන ආකාරය. එවිට ඔබට මේ සමාධිය වඩන්නට, භාවනාව දියුණු කරන්නට අවශ්‍ය ශක්තිය, වීරිය ලැබෙනවාseම ඔබේ ජීවිතයට හේතු රහිත සතුටක් ළඟා වෙනවා මිත්‍රවරුනි. ඒ කියන්නේ මම මේ හේතු රහිතයි කියලා කිව්වේ ඔබ තුලින් සතුට සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට එළියේ සාධක මත සතුටු වෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. අන්න එහෙම තැනකට ඔබ ගමන් කළ යුතුයි. ඔබ හොඳින් අවධානයෙන් යුතුව මේ කාරණාව නැවතත් විමසන්න. ධර්මය ප්‍රගුණ කිරීම කියන්නේ වැඳීම හෝ විහෙර විහාරස්ථානවලට ගමන් කිරීමවත් නොවන වග. ඒවා ඊටා වටිනා කාර්යයන් වුවත් ඊට වඩා ඊටාත්ම වටිනා කාරණාව තමයි සිත දමනය කිරීම. එහෙමනම් ඔබට මං හිතනවා සිත දමනය කිරීම පිළිබඳ ඒ සඳහා යොමු යුතුයි කියන කාරණාව වැටහෙන්නට ඇති කියා. ඔබට සම්මා සම්බුදු සරණයි.